ඩෙන්මාර්කයේ පිළිබඳව ඔබ දැනගත යුතුම ප්‍රධාන කරුණු ගෙනෙන කෙටි සාරාංශ යුරෝපයේ කෝපන්හේගන් අගනුවර කරගත් මිලියන 6ක විතර කුඩා ජනගහනයක් ඉන්න මේ රට ලෝකේ සතුටින්ම ජීවත් වන මිනිස්සුන්ගේ හරිත ජීවන රටාවේ සහ සාර්ථකත්වයේ රහස අපිට කියා දෙනවා. පළමුව අපි මේ රටේ අපූර්ව භූගෝලීය පිහිටීම ගැන බලමු. ඔව් මෙහි ලොකු කඳුපන්ති නම් නැහැ. ඒ වෙනුවට මේක හරියට නිල් මුහුදෙන් සහ සීලන්ඩ්, ෆෙවුනන්, බෝන්හෝල්ම් වගේ දූපත් 400කට වැඩි ගණනකින් හැඩවුණු දැවැන්ත ස්වභාවික උද්‍යානයක් වගේ. මොන්ස් ක්ලින්ට්හි සුදු පාෂාණ, පැරණි ටීවොලි උද්‍යානයේ, නීහාම් වරාය වගේම අර ලෝක ප්‍රසිද්ධ ද ලිටල් මර්මේඩ් ප්‍රතිමාවත් මේ පැතලි හරිත භූමියට පුදුමාකාර සුන්දරත්වයක් එකතු කරනවා. දෙවනුව මේ මිනිසුන්ගේ අසීමිත සතුටේ රහස වන හික්ගේ කියන අපූර්ව සංකල්පය ගැන කතා කරමු. සරලවම කිව්වොත් මේකෙන් අදහස් කරන්නේ සැනසිලිදායක නිදහස් ජීවිතයක් උපරිමයෙන් භුක්ති විඳීමයි. හැමතැනම බයිසිකල්ස් වලින් යන මේ අයගේ පිරිසිදු ජීවන රටාවට ස්මර්බ්‍රැඩ් කියන විවෘත සෑන්ඩ්විච්, රසවත් ඩේනිෂ් පේස්ට්‍රි වගේම නැවුම් සැමන් මාළුත් එකතු වෙනවා. ඉතින් මේ හුයික් සංකල්පයේ තියෙන සරල බව අපේ මේ කාර්යබහුල ජීවිතවලටත් එකතු කරගන්න බැරිද කියලා ඔබට හිතෙන්නේ නැද්ද? අවසාන වශයෙන් මේ සාමකාමී ජීවන රටාව පිටුපස තියෙන ශක්තිමත් සමාජ ක්‍රමය අපට අමතක කරන්නම බෑ. නොමිලේ ලැබෙන අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, අඩු අපරාධ සහ නියම වැඩ ජීවිත සමතුලිතාවයක් එක්ක මිනිසුන්ට කිසිම බියක් නැතුව ජීවිතේ විඳින්න පුළුවන්. යුරෝපියන් සංගමයේ සමාජිකෙක් වන මේ රට මේ සියලු පහසුකම් දෙන ගමන්ම සුළං බලශක්තියෙන් ලෝකයටම හරිත ආදර්ශයක් දෙන අඩුම දූෂිත නායකයෙක් වීම ඇත්තටම පුදුමාකාර ප්‍රායෝගික සාර්ථකත්වයක් නේද? ශාන්ත ජීවිතයක්, හරිත පරිසරයක් සහ ඉහළ සමාජ ආරක්ෂණයක් එකට මුසු විට ලැබෙන සැබෑ සාර්ථකත්වයට ඩෙන්මාර්කිය මුළු ලෝකයටම දෙන කදිම ආදර්ශයක්.